සුචරිතවත් ජන සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම අරමුණු කරගත් ගරු දීගොඩ කුමාර ගුරුපියාණන්ගේ සද්ධාම ඔබගේ ආධ්‍යාත්මික දියුණුව පිණිස ආශිර්වාදයක්ම වේවා. ඉගෙන ගමු. මොකද්ද භාවනාව කියලා කියන්නේ? හා? උත්තර දෙන්නකෝ. අර දන්න විදිහට උත්තර දෙන්න. වර්තමාන මොහොතේ සිහියෙන් සිටීම. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න යුතු දේ තමයි භාවනා ඉගෙන ගැනීමට කලින් භාවනාව කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ. භාවනාව කියන්නේ කෙතක් සකස් කිරීම විතරයි. ඊළඟටයි ඒකේ වපුරලා අස්වැන්න ලැබෙන්නේ. දැන් අපි කෙත හදනවා, වපුරනවා, පොර වතුර ටික ගහලා ඊළඟට අපි මොකද්ද කරන්නේ? අපි යනවා පළාත ඇතැරලා. දැනට එහෙම තමයි භාවනා කරන්නේ. භාවනාව කරනවා, භාවනාව කරලි ඉවරලා ඇස්සාරිනවා, ඊට පස්සේ වැඩවලට යනවා. වැඩට යනවා, කන්න යනවා, වැඩවලට යනවා. දැන් අර අස්සන නෙළුවද? හා? ඒක ඕනේ නැද්ද? අද ඔබට උන්නේ ප්‍රශ්නේ. ඔබ යම් අරමුණක් ඔස්සේ භාවනා කරලා ප්‍රතිඵලයේ එනකොට නැගිටලා ගියා. වෝම් අප් කරලා තරඟට යන්නේ නැතුව ගෙදර ගියා වගේ. ක්‍රීඩා තරඟට ගියා. ශාරීරික උණුසුම් ව්‍යායාම ටික කරලා කමිෂන් දෙන්න ගෙදර යනවා. ඔබ දැන් මෙතෙක් භාවනා කරේ විදියට. ඔබ දේවල් කරලා ප්‍රතිඵලය එන වෙලාවට තමයි නැගිටින්නේ. නැගිටලා යනවා. ප්‍රතිඵලයට මිනිත්තු 10ක් 15ක් දිය යුතුයි. ඔබ පාලම හදනවා. විශ්ව විඥානයේ සමග ඔබේ තියෙන සම්බන්ධතාවය ඇති කරලා දල වශයෙන් විනාඩි 20ක් සිට එහාට යනවා වැඩේට. ඒක ආරම්භ කරලා තියලා ඊට පස්සේ ඒක සකස් වුණාන් පස්සේ ඔබ මොනවද කරන්නේ? විශ්ව ඥාන සම්ප්‍රේෂණ, ශක්ති සම්ප්‍රේෂණ වෙන්න පටන් ගන්නකොට මොකද කරන්නේ? ඇසැරලා ඊට පස්සේ කියනවා කුමාර මහත්තයා හරි ගියේ නෑනේ. අපිට විශ්ව සම්ප්‍රේෂණේ උන්නේ නෑ. මං කියන ඔබ නැගිටලා ගියේ මොන එකටද? ප්‍රතිඵලය ලබන්නලා නැගිටලා යනවා. ඕනෝකත් අයින් කරගන්න. භාවනාවක වැදගත්ම වෙලාව භාවනාවෙන් පස්සේ තියෙන කොටසයි. භාවනාව කියන්නේ අර කෙත සකස් කරනව නැත්නම් පාලම සකස් කරනවා. ඒ සඳහා අපි යොදාගන්නේ සිහියමයි. හුස්ම ගැනීමේ අභ්‍යාස තමයි අපි කරන්නේ. අපේ ශ්‍රද්ධාව තුළ අභ්‍යාස සියල්ලම සකස් වෙන්නේ හුස්මත් එක්කයි. වෙනත් ඇදහිල්ල වෙනත් ආගම් වල නොඑක් භාවනා ක්‍රම තියෙන්න පුළුවන්. ශ්‍රද්ධාව සම්පූර්ණයෙන්ම හුස්ම සම්බන්ධ භාවනා වලින් සමන්විත වෙන්නේ. ඒක ඔබ දැනගත යුතුයි. එතකොට තව භාවනා තියෙනවා මෛත්‍රී භාවනාවෙන් ඕනේ නැද්ද කියලා ඔබට අහන්න පුළුවන්. ඔබ උත්තරේ දන්නවා. මෛත්‍රී අපේ හැටි ස්වභාවයයි. ඒකයි භාවනා කරන්න දෙයක් නෙමෙයි අපිට. අපි මෛත්‍රියේ තියෙන මුදිතා කරුණා උපේක්ඛා තියෙන අය. ඒක නිසා අපිට ඒක භාවනාවක් වෙන්නේ නැහැ. අපි ස්වභාවයෙන්ම මෛත්‍රී සහගතයි හැම තප්පරයකම. වෙලාවකට අරන් වෙලාවකට අතාරින එකක් නෙමෙයි. කුස්සිය උපකරණයක් නෙමෙයි. අවශ්‍ය ලවට අරන් ආයි රාක්කෙන් දාන්න. ඒක පැවැත්මයි. හැබැයි මෙතනදී අපේ සම්බන්ධතාවය ඇති කරගෙන විශ්වය සමග ඒ தත්ත්වයටපත් වීම තුළදී යම් ක්‍රමසාවිදි අපි පාවිච්චි කරනවා. ඒ සඳහා හොඳම ක්‍රමවේද විදිහට සඳහන් වෙන්නේ හුස්ම ගැනීමේ අභ්‍යාසය. අවුරුදු 700ක් වයසක ඍෂි කෙනෙක් ඉන්නවා ඉන්දියාවේ. එන්නේ තරුණ වෙනවා. ශරීරේ. ඉතින් හුඟක් අයට ඒක ප්‍රහේලිකාවක්. නමුත් එතුමාගේ දේවල් වල නෝ එයා 700ක් පරණයි කියලා කියනවා.
එක්කෙනෙක් විතරක් අහනවා මෙහෙම කොහොමද ඉන්නේ මේ தත්ත්වයටපත් වෙලා? එයා සිදර් කියන தත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ සිද්ධා නැත්නම් සිදර් தත්ත්වයටපත් වෙලා කොහොමද ඉන්නේ කියන තැන එයා කියනවා රහස් දෙකයි තියෙන්නේ. එකක් තමයි secret energies. අනිත් එක කියනවා deep breathing. ඒ දෙකෙන් තමයි එයා සිදර් තත්ත්වයටපත් වෙලා තියෙන්නේ කියලා. secret energies එන්නේ deep breathing එකත් එකයි. විශ්වය පුරාම තියෙනවා හඳුනා නොගත් අපූර්ව ශක්තිය. විශ්වයේ හැම පිටම ශක්තියින් ගොඩක් නොඑක් අපි විශ්ව විඥාන කියලා කියනවා. එහි ශක්තියින් ගොඩක් අඩංගුයි. ඒ එක ශක්තියක් නේ අපි ඔබ සුවපත් කරන්න ගන්න. අපි කියන සුවකාරක ශක්තිය. විශ්වයේ තියෙන ශක්තියින්ගේ ස්වභාවයක් තියෙනවා පොදු ලක්ෂණයක්. ඒ හැම ශක්තියක්ම මොකක් හරි ෆේස් එකක් දරනවා. ඒ කියන්නේ මුහුණුවරක්. හැම ශක්තියකට මුහුණුවරක් තියෙනවා. විශ්වයේ තියෙන සියලු ශක්තියින් තියෙන ප්‍රධානම මුහුණුවර තමයි ආලෝකය. විශ්වයේ හැම ශක්තියක්ම ඒ ෆේස් එක ආලෝකයෙන් තමයි සමන්විතලා තියෙන්නේ. යම් දේවල් ඔබ දැකලා ඇති ඇහැට පේන්නේ නැහැ නමුත් ක්‍රියාත්මක වෙනවා එක්ස්රේ වගේ ඒවා. ඒවත් විශ්වයේම තියෙච්ච ශක්ති අලුතෙන් නිර්මාණය කරපු දේවල් නෙවෙයි ගවේෂණය කරලා පාවිච්චි කර ගැනීම විතරයි. ඒවා විශ්වයේ තිබිච්ච දේවල්. තියෙන දේවල්. තව ඒ වගේ හොයාගෙන නැති දේවල් ගොඩක් තියෙනවා. ඒ තුල ඒවා ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් වෙනවා. එක කොටාශය භෞතික ශක්තිය, අනිත් ඒවා ආධ්‍යාත්මික ශක්තිය. මොකක්ද මේ දෙකේ වෙනස? භෞතික ශක්තිය යන්ත්‍රයකින් උත්පාදනය කරන්න පුළුවන් යන්ත්‍රයක් යොදාගෙන භෞතික ලෝකයේ දේවල් සඳහා භෞතික ශරීරයේ වෙනින් උපකරණ වලින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ලේසර් වලින් කොච්චර දේවල් කරනවද? ඒ සියල්ල විශ්වයේ තිබිච්ච දේවල්. ඒවා ග්‍රහණය කරගන්නත් පුළුවන් යන්ත්‍රයකට. ඒවට කියනවා විශ්වයේ පුරා තිබිච්ච භෞතික ශක්තියන් කියලා. ආධ්‍යාත්මික ශක්තියන් කියන්නේ කිසි ලෙසකින් යන්ත්‍රයකින් නිර්මාණය කරන්න බෑ. ඒක විශ්වයේ ස්වභාවයක්. විශ්වය තුල තියෙන දෙයක්. යන්ත්‍රයකින් ආකර්ෂණය කරලා අල්ලගන්නත් බෑ. ඒවට කියනවා ආධ්‍යාත්මික ශක්තියන් කියලා. දැන් උදාහරණයක් මම ඔබ සෝ කරන්න ගන්න සෝකාරක ශක්තිය කවදාවත් යන්ත්‍රයකින් නිර්මාණය කරන්න බෑ. යන්ත්‍රයකට වදින්නෙත් නෑ චෙක් කරන්න. ඒවා ආධ්‍යාත්මික පැත්තට වැටෙන ශක්තිය. ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. ආධ්‍යාත්මික ශක්තියන්. එතකොට මේ දෙක භාවිතා වෙන්නේ ඔබ තුල ක්‍රම දෙකකට අංග දෙකකට. භෞතික දේවල් ඔබේ භෞතික ශරීරයේ භෞතික ඉන්ද්‍රියන් ඔස්සේ ක්‍රියාත්මක වෙන ජීවිතයට අවශ්‍ය දේවල් කරගන්න පුළුවන් යන්ත්‍ර මාර්ගයෙන් මොනවා හරි මාර්ගයෙන්. ආධ්‍යාත්මික දේවල් ශක්තියන් ටික ඔබේ ආධ්‍යාත්මික ජීවිතය වෙනුවෙන් විතරයි යොදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ආධ්‍යාත්මික දියුණුව සඳහා ඔබට යොදා ගන්න තියෙන්නේ අන්නේ ශක්තියන් ටිකයි. ඒ ශක්තියන් ක්‍රියාත්මක කරන එකම යන්ත්‍රයයි තියෙන්නේ. ඒ යන්ත්‍රයට කියනවා සිත කියලා. සිතින් විතරයි. දැන් අපි ක්‍රියාත්මක කරන්නේ අන්නේ ශක්තියන් ක්‍රියාත්මක කරන්න සිත භාවිතා කිරීමයි. knowledge කියන්නේ අන්නේ ශක්තිය තුලින් ඔබට සම්ප්‍රේෂණය දෙයක්. knowledge, power and energies. අපි දැන් මේ අභ්‍යාසය වලින් එකකට යමු ගොඩාක් තියෙනවා. අපි දෙයක් කරලා බලමු. මේ දේ ඔබට හරියාකාරව සම්ප්‍රේෂණය වුණොත් අනිත් දේවල් වල වගේ නෙමෙයි ශ්‍රද්ධාමේ හොයන්න පුළුවන්. වැඩේ හරි ගියාද කියලා හොයන්න පුළුවන්. ඒක හොයා ගන්නත් පුළුවන් මට නෙමෙයි ඔබටමයි. ඔබට හරියාකාර විශ්ව විඥාන සම්ප්‍රේෂණයේ ඒ එනර්ජි සම්ප්‍රේෂණය වුණා නම් ඒ තුල ගැබ් වෙච්ච දේ ඔබට ලැබෙනවා. බෙනිෆිට් එක තියෙන්න ඕන. අයිස්ක්‍රීම් වෑන් එක ඔබේ ගේ ගාව නැවතුවා නම් මුදල් දුන්නා නම් අයිස්ක්‍රීම් ගත්තා නම් ඔබේ නිවසේ දැන් අයිස්ක්‍රීම් තියෙන්න ඕනේ. එහෙමනම් ඔබ මේ අභ්‍යාසය කරා නම් ඒ අභ්‍යාස ඔස්සේ ඔබට ලැබෙන දේ යන්තමින් හරි ඔබට දැනෙන්න තියෙනවා. ආන් ඒ ටික ලබා ගන්නයි භාවනාවෙන් පස්සේ වෙලාව ගත කරන්නේ. අයිස්ක්‍රීම් ටික ගත්තට බෑ කණ්ඩත් වෙලාවක් එපෑ.
එහෙමනම් ඔබ පාලම හැදුවට වැඩක් නැහැ. පාලමෙන් මේ ශක්ති සම්ප්‍රේෂණය එන්නත් ඕනේ. ඔබ ඒක අත්දකින්නත් ඕනේ. ඔබට ඒ සැහැල්ලු සිතක්, අපූර්ව සිතක්, වෙනස් සිතක් අනිවාර්යෙන් ඇති වෙනවා. එහි තියෙන ප්‍රීතියයි. අපූර්ව ප්‍රීතිමත් නිදහස් සැහැල්ලු ස්වභාවයක්. හරි ශෝක තත්ත්වයක් ලැබෙන්න ඕනේ. කවදද? කවදද ලැබෙන්න ඕනේ? වයසට ගියාම. ඔව්. ඔබ දැන් හරියට කෑවොත් බඩ පිරෙන්න ඕනේ දැන්. පස්සේ නෙවෙයි. අපි බලමු ඒ වැඩේ සිද්ධ වෙනවද කියලා. අද අපි යොදාගන්නේ මම ඔබට කිව්වා හැමදාමත් යොදා ගන්නවා වගේ හුස්ම ගැනීමේ අභ්‍යාසය. ඇයි හුස්ම තමයි ජීව ප්‍රාණ ශක්තිය සමග කටයුතු කරන්නේ. නිවැරදි ආකාරයෙන් සිහියෙන් හුස්ම පාලනය කරන කෙනා, හුස්ම ගන්න කෙනා ජීවිතයම තමන්ගේ පාලනයට ගන්නවා කියලා කියවෙනවා දහම තුළ. ජීවිතය කියන්නේ ඔබේ අභ්‍යන්තරීය ස්වභාවය පාලනයට ගන්නවා. ඔබට හුස්ම පාලනය කරන්න පුළුවන්. පුළුවන්ද බැරිද? පාලනය කරාද කවදා හරි? හුස්ම වැටුණා අපිත් හිටියා. නමුත් හුස්ම හරියට පාලනය කරන්න ගත්තොත් ඔබ ඔබේ ජීවිතය පාලනයට ගන්නවා. හුස්ම කියන්නේ ජීවිතයයි. හුස්ම කියන්නේ දිව්‍යත්වයයි. හුස්ම නැත්නම් ඔබ මැරෙනවා. හුස්ම තියෙන තාක් කල් ඔබ ජීවත් වෙනවා. හුස්ම නැති වෙච්ච ගමන් මැරෙනවා. හුස්ම නැති වෙච්ච ගමන් ඔබ මැරෙන්නේ ඔක්සිජන් නැතිවීම නිසා නෙවෙයි. ජීව ප්‍රාණ ශක්තිය ගමන් නොකරන නිසායි. ඒකනේ ඔක්සිජන් දිදී තීද්දි මැරෙන්නේ. ඔබ ආධ්‍යාත්මික ලෝකයේ සමග සම්බන්ධ වෙන්නේ හුස්ම තුලින්. හුස්ම ගැනීම පිට කිරීම. ආශ්වාසය ප්‍රාශ්වාසය. දැන් අපි මේ අභ්‍යාසයේදී කරන්නේ ඒක ඉබේ මෙතෙක් සිද්ධ වුණා. දැන් අපි අපේ පාලනයට ගන්නවා. ආශ්වාස කිරීම. හරියට හැබැයි කරන්න. මොකද්ද? වද දෙන්නේ නැතුව. පෙනහළු දෙකට හાર્ට් එකට වද දෙන්න එපා. බොහෝම සැහැල්ලුවෙන් වාඩි වෙන්න. ඔබ මේ ආශ්වාසය කරනකොට ඒ ආශ්වාසය කලබලෙන් තොල යුතුයි. දැන් ඔබ මේ අද ඉඳලා මේ මොහොතේ ඉඳලා ජීවිතය කරන සියලුම භෞතික අභෞතික කටයුතු වල කලබලෙන් ඉවත් විය යුතුයි. ඒක තමයි දෙව්සෝ දේශයේ කෙනෙක්ගේ ස්වභාවය. මම ඒ කියලා තියෙද්දි මම දැක්කා ටොයිලට් එකට දුවනවා කට්ටිය දර බෙල ගාලා. යන්න වුණාම කලබලෙන් තොරව යන්න. දැන් අභ්‍යන්තර කලබලයේ අභ්‍යන්තර ഘോഷාව ඉවත් කරගන්න. අභ්‍යන්තර ഘോഷාව තියෙන ඔබේ අතීතයේ දේවල් තුල ඒවා පෙරලි කරනවා. ඔබ දෙව්සුව දේශයේ වැසියෙක් නම් සදාම ක්‍රියාත්මක කරන කෙනෙක් නම් හදවත හෘද අභ්‍යන්තරය සුද්ධ කරගත යුතුයි. කිසිම දෙයක් නැති බවට සහතික වෙන්න අතීතේ සියලුම දේ ඉවත් කරගන්න. වර්තමාන මොහොතේ ජීවත් වෙන කෙනෙක් බවට පත් විය යුතුමයි. මේ මොහොත විතරයි. ඔබට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ මේ මොහොත විතරයි. අන්න එහෙම පාරිශුද්ධ තත්ත්වයටපත් කරගන්න. පෙනහළු දෙක මැද්දේ හදවත තියෙන්නේ. අයි කියලා ඔබට දැන් තේරෙනවා ඇති. මේ ආශ්වාසය ඔබ කරන්නේ කලබලයෙන් තොරව. මොහොතක් සිටේ කලබලයෙන් ഘോഷාවෙන් ඉවත් වෙන්න. අභ්‍යන්තර ഘോഷාව ඉවත් කරගන්න. කිසිම දෙයක් හිතන්න එපා. සිතුවිලි આવොත් අවධානය දෙන්න එපා. එයි යයි. ඒවට වටිනාකම් දෙන්න එපා. සමහර ගුරුකුල මන් දැකලා තියෙන ඔබට අවවාද දෙනවා. එන සිතුවිලි දිහා පරිස්සමින් බලන් ඉන්න. ඒවා වර්ග කරන්න කිය. ඒක වලාකුළු දිහා බලලා ඒවා පාට අණු වර්ග කරනවා වගේ වැඩක්. එතකොට වර්ග කරන්න කියන නිසා එතන භාවනාවක් සිද්ධ වෙන්නේ නැහැ. කරන්නා කියලා හිතන දේ විශ්වවිඥානයමයි කියන අවබෝධයටයි අපි එන්නේ. ඒක නිසා අපි තරමක් දුරට මේ අභ්‍යාසය කරන් යනකොට ඒක ඉබේ සිද්ධ වෙන තත්ත්වයටපත් වෙලා ඔබේ අපූර්ව වින්දනය නොදැනුවත්ව ලබලා ඒකත් නැති තත්ත්වයටපත් වෙයි. මොකුත්ම නැති ශූන්‍යතාවයටපත් වෙන්නේ. විදීම නැති වෙනවා, විදින්නා නැති වෙනවා. දැන් අපි ආරම්භයේදී කරන්නෙක් ඉන්නවා. ඔබට
සාම්ප්‍රදානුකූලව ඔබට ලැබෙන හුස්ම එක හිමින් භාවිතා කරන්න වැඩි කාලයක් ගත වෙන විදිහට ආශ්වාසය ඔබේ වම් අත තියාගන්න නාභිය ගාවේ බඩට අනිත් අත තියාගන්න පපුවට කඳ ඍජු කරලා වාඩි වෙන්න. දැන් කීප වතාවක් මම මේ කරන දේ කියන දේ කරන්න. ඔබට පුළුවන් ද බලන්න උදරයෙන් හුස්ම ගන්න. මේකට කියනවා උදර ශෝෂණය. අද ඉගෙන ගන්න අලුත් ක්‍රමයක්. අද මේ කියලා දෙන්නේ උදර ශෝෂණය. බඩෙන් හුස්ම ගැනීම. අර විදිහට දීර්ඝ හුස්ම ගිහිල්ලා බඩ පිම්බෙනවා. ඊළඟට මොහොතක් ඉන්නවා. බඩ පිම්බෙන්න අපිට තප්පර 4ක් ගියා නම් දල වශයෙන් කියන්නේ 6ක්වත් නවත්තගෙන ඉන්න කියලා. දැන් බඩ හොඳට පිම්බිලා තියෙන්නේ. නාසයෙන් උගර ඔස්සේ ඔබේ බඩ පිම්බිලා තියෙනවා. ඊළඟට දැන් ඒක අතහරින්න ගැම්ම. එතකොට හුස්ම ටික පිට වෙනවා. ඔබට අතටත් දැනෙනවා ඇකිලෙනවා. වම් අත පපුවේ තියෙනවා. ඒ හරියට යන්තම් පිම්බෙනවා දැනෙනවා. මොකද නාසයෙන් එන වාතයේ තරමක් හෝ පෙනල් වලටත් යන නිසා. ඒ හුස්ම ටික යන්නේකත් හොක් ගාලා අරින්නේ නැහැ. අපි පාලනයකින් යුතුවයි පිට කරන්නේ. ඒ පාලනය අපි අර හුස්ම ගත්තට වැඩිය අඩු කාලයක් ගත කරනවා. හේතුව මේ හුස්ම ටික පිට වෙන්න ලොකු ජරමරයක් කරනවා ඉක්මනට. ඇදිලා තියෙන්නේ හැම. ඒක නිසා අපි ඊට වැඩි කෙටි කාලයකදී හැබැයි පාලනයකින් යුතුව පොඩ්ඩක් අල්ලගෙන බස්සනවා. ඊළඟට තප්පර 2ක කාලයක් තමයි අපි ඉන්නේ. හුස්ම නැතුව ඉන්න අමාරුයි හුස්ම ඉල්ලනවා. ඒක නිසා අපි නැවත හුස්ම ගන්නවා. උදර ශෝෂණය. මේකෙදි මේ ප්‍රාචීරය ඉහළට තෙරපෙන ඔබට දැනෙනවා ඇති නැත්නම් තේරෙනවා ඇති විද්‍යාව පොඩ්ඩක් හරි දන්නවනම්. ප්‍රාචීරය තමයි මෙතන වැදගත්ම දේ කරන්නේ. මොහොතක් ඒ වැඩේ කරමු. නවත්තගෙන හිටියා. හුස්ම පිට වෙන්න අපි දොර විවෘත කරලා ඒකතයි පාලනය කරලා ටික ටික යවනවා. අර දොරකින් කන්ට්‍රෝල් කරලා පිරිසක් එළියට යවනවා වගේ. හුස්ම පිට වෙනකොට නහයෙන් කටින් දෙකෙන්ම කමක් නැහැ. අර කට හුඟා කරලා යනුම් අරිනවා වගේ නෙමෙයි. චුට්ටක් කට විවෘත කරන්න එතනනොත් වාතය එළියට යන්න. ඊළඟට පොඩි වෙලාවක් ඉඳලා නැවත හුස්ම ගන්න. හුස්ම ගන්න වෙලාවේ ඔබේ චිත්ත රූපේ තිබිය යුත්තේ සිතුවිලි ඔස්සේ නෙමෙයි සිත මෙතෙන්ට ගේන්න උපක්‍රමයක් විදිහට ඔබ අවධානය දෙන්න දෙන්න. දකුණු අතට පිම්බෙන ස්වභාවය ඇකිලෙන ස්වභාවය. මේ අවට හැමතැනම විශ්වවිඥාන ක්‍රියාවලිය තියෙනවා. දැන් ඔබ තුලත් ක්‍රියාත්මක වෙනවා. ඔබ ඒක ඔබේ හෘදයේ අභ්‍යන්තර ක්‍රියාත්මක කරන්න හදන වෙලාවයි මේ. වඩාත් ඇක්ටිව් කරන වෙලාවයි. එහෙමනම් ඔබ දැන් දැකිය යුතුයි ඒ විශ්වවිඥානයේ ස්වභාවය ආලෝකයක්. විශ්වවිඥාන ශක්තිය කියන්නේ විඥාන කියන ආලෝකයක්. consciousness විඥානය is the light of God. එමයි කියවෙන්නේ ඍෂිවරු. ඒ ආලෝක ස්වභාවය දිව්‍යමය ආලෝක ස්වභාවය ආශ්වාසයේදී ඔබ තුළට ඇතුල් වෙලා උදරයේ සම්පූර්ණයෙන්ම පුරවනවා. හෘදයට සම්ප්‍රේෂණය වෙලා මුළු ශරීරය පුරා මේක ධාවන වෙනවා. ඒ සඳහා අපි නවත්වගෙන ඉන්නවා. නවත්වාගෙන ඉන්න වෙලාවට අපි කියනවා කුම්භකය කියලා. ඒක නොසෙලී ඉන්න තත්ත්වයට ආපුම කේවල කුම්භකය වෙනවා. ආශ්වාසයට අපි කියනවා අන්තරා කුම්භකය.
අපි නවත්තගෙන ඉන්නවා. ඊළඟට ප්‍රාශ්වාස කරනවා. ප්‍රාශ්වාස කරන් පස්සෙත් අපි චුට්ටි වෙලාවක් හුස්ම ගන්නෙත් නැති ප්‍රාශ්වාස කරන්නේ නැති අපූර්ව අවස්ථාවක් තියෙනවා. හිස්තන. බාහය කුම්භකය කියලා අපි ඒකට සඳහන් කරනවා. මේ විදිහටම කරගෙන යනකොට මේ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. ආයාසයෙන් හුස්ම අරන් මේ වැඩේ කරන්න එපා කිව්වේ නිසායි. එතකොට ඔබට නොතේරීම මේකේ වේගය අඩු වෙනවා. හුස්ම ප්‍රමාණය අඩු වෙනවා. ආශ්වාසයට ගත වෙච්ච කාලය හිමම පවතිනවා. හරියට ඉගෙන ගන්න. ආශ්වාසයට ප්‍රාශ්වාසයට ගත වුණු කාලය අපි තප්පර 4යි කියලා තාමත් 4යි. හැබැයි දැන් හුඟක් 3. බොහෝම සුළු ප්‍රමාණයක් වායුව තමයි දැන් මේ වැඩේට සම්බන්ධ වෙන්නේ. දැන් ඒ ආලෝකයෙන් පිරෙනවා අඳුරු ස්වභාවය ප්‍රාශ්වාස කරනවා දකින්න අතරේ අපි තව දෙයක් කරනවා. සිතෙන් වචන දෙයක් ශබ්ද දෙකක් නගන්න. සිතෙන් ආශ්වාස කරනකොටත් ප්‍රාශ්වාස කරනකොටත් ඇති වෙන ස්වරය අපි ශබ්දයක් විදිහට හිතෙන් ශබ්ද කරන්නේ. හිතෙන් කටින් නෙමෙයි. මොකද්ද? ආශ්වාස කරනකොට ඇති වෙන මෙන්න මේ වගේ ශබ්දයක්. ප්‍රාශ්වාස කරනකොට ඒකට අපි සෝහම් කියලා කියන්නේ. වෙනත් විදිහට ඒක සඳහන් වෙනවා සජ්ජායනා කරනවා. නමුත් අපි මේ විදිහට කියමු ආශ්වාසයේදී හිතෙන් සෝ කියන එක කියන්නේ. කටින් කියලා හුස්ම ගන්න බෑ. නතර කරගෙන හිටියා. ප්‍රාශ්වාස කරනකොට කටින් නෙමෙයි හිතෙන් විතරයි. සෝ ශබ්දේ නගනකොට ආශ්වාසය හිතින් නගනකොට ආශ්වාසයේ දැවැන්ත දිව්‍යමය ආලෝකයක් විදිහට ඔබ අභ්‍යන්තරයටපත් වෙනවා. ඒ දිව්‍යමය ආලෝකය ඔබට අරන් ඉන්නේ සාමයයි ප්‍රේමයයි ප්‍රීතියයි තියෙන ගති ටික. අපූර්ව සංසුන් සැනසිලි ස්වභාවයක් විශ්ව විඥාන ස්වභාවයයි අරගෙන ඉන්නේ. ඒක තමයි තරමක් අපි නවත්තගෙන ඉන්නකොට ඔබ තුල ස්ථාවර වෙන්නේ. ප්‍රාශ්වාසයේදී ඔබ තුල තිබිච්ච නරක භාවයන් ටිකයි ඉවතට යන්නේ. ඒ ආකාරයෙන් ඔබේ පහළ ෆ්‍රීකවන්සි ටික එළියටත් දිව්‍යමය ඉහළ ෆ්‍රීකවන්සි ටික අභ්‍යන්තරයේ ක්‍රියාවටත් පත් වෙනවා. හොඳයි අපි කරගෙන යමු. හොඳයි දැන් අභ්‍යාසය නවත්තලා අත් දෙක උකුලට ගන්න ඇස් අරින්න එපා. අත් දෙක පහළට දාන්න. සාමාන්‍ය විදිහට ඉන්න. ඇස් අරින්න නැතුව යෝයි ආකාරයෙන් මොහොමම ඉන්න මොහොතක්. දැන් ශරීරයේ ශෝෂණ ඉබේ සිද්ධ වෙච්ච විදිහට සිද්ධ වෙන්න දෙන්න. දැන් ඔබට ආශ්වාසය වෙයි ප්‍රාශ්වාසය වෙයි. දැන් ඔය ආකාරයෙන් නැවතත්
ඔබේ ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් ඔබේ පාලනයට ගන්න. අර විදිහට මොනවත් ජරමර කරන්න එපා. පාලනයට ගන්නවා කියන්නේ දැන් අවධානයටපත් වෙන්න, ළඟ ළඟ හුස්ම වැටෙන්න දෙන්නේ නැති වෙන්න, කලබලෙන් තොරව හුස්ම වැටෙන්න සකස් කරන්න. බොහොම හිමින් සීරුවේ. පුළුවන් වෙලාවක් නවත්තගෙන හිටියා. නැවත ප්‍රාශ්වාසය එන්න දොර ඇරියා. බැලුම් බෝලේ හුලම් පුරවලා අතෑරියාම හුලම් ටික එළියට යනවා වගේ ආශ්වාස කරලා ඒ හුලම් තියාගෙන ඉඳලා අතෑරියාම ප්‍රාශ්වාසය වෙනවා. බොහෝම සියුම් විදිහට දැන් සකස් කරගන්න ආශ්වාසය ප්‍රාශ්වාසය. යාන්තම් හුස්ම වැටෙන ගානට ඔබට එයි. දැන් ඔබට ආශ්වාසය ආවෙන් පස්සේ වැදගත්ම දේ ඔබ අර ආශ්වාස ප්‍රාශ්වාස නොකරන මැද කොටස දීර්ඝ කරගන්න. හුඟක් හුස්ම ඇතුළට ගත්තොත් ඒ හුස්ම එළියට යන්න දඟලනවා. එතකොට ඔබට මේ කාලේ දික් කරගන්න බැරි වෙනවා. මම ඒකයි මුලින්ම කිව්වේ ඔබට මෙතෙක් වැටිච්ච හුස්ම ප්‍රමාණයම දීර්ඝ කරගන්න. එතකොට ඒක සියුම් වෙනවා හුස්ම. පොඩි ප්‍රමාණයක් ගොඩාක් ඇද්දාම තුනී වෙනවා. වැඩියෙන් අපි හුස්ම අරන් පිරෙව්වොත් වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. අපිට ශරීර අපහසුයක් වෙනවා. දැන් ඔබ ඒ නවත්තාගෙන ඉන්න කාලේ වැඩි කරගන්න. ඔබට හිතට දැනේ දැන් ඇති කියලා ඉබේම හුස්ම පිට වෙන වෙලාවේදී හිමින් ඒ හුස්ම පිට කරන්න. ආයෙ ටික වෙලාවක් ඉඳලා ආශ්වාස කරන්න. එවත් ආශ්වාසය වෙන්න දෙන්න. ආශ්වාස වෙනවා ප්‍රාශ්වාස වෙනවා. අපි පාලනය කරන්නේ නවත්තාගෙන ඉන්න කෑල්ල විතරයි. ඒකත් ආශ්වාසයෙන් පස්සේ නවත්වාගෙන ඉන්න කොටස. ප්‍රාශ්වාසයෙන් පස්සේ ඒ කොටස නෙමෙයි. ඒක ගොඩක් වෙලා ඉන්න අමාරුයි. ටක් ගාලා හුස්ම එනවා. ආශ්වාස කළා නවත්වාගෙන ඉන්න කොටස අපි දීර්ඝ කරන්න පුළුවන් උපරිමයෙන්ම. තද කරගෙන ඉන්නේ නෙවෙයි පාලනය කරගැනීම. එයාට වද නොදී පාලනය කරන්නේ. එයා යන්න ඕන කියලා කියනකොට ඉබේම රිලීස් කරන්න. ඔබේ දැන් අවධානය තියෙන්න ඕනේ මැද කොටසට විතරයි. ඔබට නොඑක් මානසික රූප වෙන්නේ දැක්කා විතරයි. ඔබ ඉවත් වෙන්න. විශ්ව විඥානය තුළම දිය වෙලා යන්නේ. අපිට යන්තම් දැනෙනවා විතරයි. ශරීරයක් හුස්ම ගැනීමක් කිසිම දෙයක් නැහැ. ඔබේ අපූර්ව තත්ත්වය තුළ ඉන්න. ටිකක් වෙලා යනකොට දැනීම නැති වෙලා යයි. ස්පියාගෙන මෙහෙතන්න. ඔබ ප්‍රභාස්වර භාවයට පත් වෙලා ඉන්නේ දැන්. ඊටම සහැල්ලු ප්‍රභාස්වර භාවයෙන් පිරිච්ච සිරුරක් තියෙනවා. දැන් ඔබට හුස්ම වැටෙනවා දැනෙනවා. නමුත් කලින් වගේ වේගවත් නැහැ, ගැඹුරු නැහැ. සාමාන්‍ය විදිහට ඊටාම සියුම්ම හුස්ම වැටෙනවා. දැන් ඔබ හිස පහළට හරව ගන්න. හිමින් ඇස් අරින්න.
ඔබට බිම පේන්නේ පහළ. කිසිම සිතුවිල්ලක් නැතුව ওই தත්ත්වෙ විඳින්න. හොඳයි. දැන් හිමින් හිස ඉහළට ඔසවලා සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න. දැන් බලන්න කලින් තිබුණු කලබලකාරී තත්ත්වය තියෙනවද? අපේ භාවනා වැඩසටහනට අවතීර්ණ වෙන කලින් ස්වභාවය සහ දැන් ඔබේ ස්වභාවය තුළ තියෙන අත්දැකීම් මොන හරි තියෙනවද කියලා අපි පොඩ්ඩක් බලමු. අවසරයි ගුරු පියාණෙනි, ප්‍රායෝගිකව භාවනාව අත්දකින්න ලැබුණු හොඳ අවස්ථාවක්, බොහෝ දෙනාගේ ඉල්ලීම තිබුණු අවස්ථාවක්, භාවනාව සහ භාවනා අභ්‍යාසය කියන දේ වෙනසත් අපි හඳුනාගත්තා. අපි කැමතියි ඔබේ අදහස් බෙදා ගන්නවා නම් භාවනාවේදී දැනුණු වෙනස්කම් පිළිබඳව. ඔව්, අපේ තරුණ කෙනෙක් ඉන්න බලමු අදහස්. සර භාවනා කරන්න ගත්තාම මේ රූප, ඒ කියන්නේ මිනිස්සුන්ගේ රූප අරමුණු හැටියට නිතරම එනවා. ඒ කියන්නේ දැකලවත් නැහැ, කතා කරලත් නැහැ. හැබැයි එහෙම එනවා. ඒ කියන්නේ හිත ආපහු අරමුණෙන් පිට ගියා කියලා දැනෙනවා. ටික වෙලාවකින් මුකුත්ම නැහැ වගේ තියෙනවා. ඊට පස්සේ ආපහු අර කරේ එනවා යනවා. එහෙම ඒක පොඩ්ඩක් කර කරදරයක් වගේ තමයි. මිනිස්සුන්ගේ රූප තමයි. ඔය එකට අවධානයක් දුන්නද? නෑ, අවධානයක් දුන්නේ නෑ සර්. එහෙනම් දන්නේ කොහොමද? ඒ අරමුණෙන් පිට ගියා කියලා දැනගත්තම දැක්කා. ඊට පස්සේ මම කියවනේ වලාකුළු යන එක පුතා අපිට නවත්තන්න බෑ. අපි වලාකුළු දිහා බලලා එතන රචනාවක් ලියන්නේ ඒ වගේ තමයි. දැන් ආවේ රූප මොන රූපද මිනිස් රූපද කියලා හරි යන්තම් අවධානයක් දෙන්න ඕනේ. ඒව එනවා යනවා. ඒකේ සිතේ ස්වභාවය කාලෙක ගියන් පස්සේ ඒක නවතිනවා. නමුත් එතකන් එනවා යනවා. අපිට කරන්න පුළුවන් එකම දේ ඒක නවත්තන්න අමාරුයි. අපි අපේ සිත හෙවත් ඔළුව අහකට ගන්නවා එතනින්. එතනින් ඉවත් වෙන්න ඕනේ. කියන්නේ ඒක අපි ගැහණුද පිරිමිද මොනවද ආවේ මනුස්ස රූපද කියලා විමර්ශනයට යන්නේ නැහැ. අපි ආපහු හිමින් සීරුවේ අපි අර කරගෙන හිටපු தත්වෙට ආයෙ හිත එතෙන්ට එනවා. ඒ කියන්නේ භාවනාවේ අරමුණට නැවත එන්න ඕනේ. එනවා. පැහැදිලිද එතකොට? එතකොට මොකක්ද උනේ කියලා දන්නේ නැති තත්යකටපත් වෙනවා. භාවනාව කියන්නේ පුතා සිහියෙන් නිදා ගැනීම කියලා ඍෂිවරු කියනවා. එහෙනම් එක්තරා විදිහක නිින්දක් වගේ ඒක. හරි අපූර්ව නිින්දක් අපි නිදාගත්තේ නැහැ. ඇයි අපිට ඕන ලාවක හැරවන්න පුළුවන්. සැබෑ නිින්දටපත් වුණු පුතා එහෙම බෑ. හැරවන්න ඕන කවුරු හරි. මෙතනදී අපිට ඕන ලාවක ඇස්සරින්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. සිහි කරාද ඇස්සරුණා. නමුත් අපිට අර තියෙන මේ සනීපදායක බව නිසා ඇස්සරින්න හිතෙන්නේ නැහැ. හරි අපූර්වට ඔහි ගත වෙනවා. පැය 3ක් නැත්නම් පැය 4ක් ගියත් ඇහැරුණාම හිතෙන විනාඩි 5ක් හිටියා වගේ. එච්චරට ඒ ගැඹුර දැනෙන්න පටන් ගන්නවා. මොකද අපි භාවනාවේදී අපේ පීඨා තරංග ක්‍රියාවලිය ඇල්ෆා තීටා වගේ තත්ත්වවලටපත් වෙනකොට ඒක ඔය තද බල නින්දේ ස්වභාවය බාටපත් වෙනවා. ඩීප් ස්ලීපින් ලෙවල් කියන එකට යනවා. එතකොට නින්දයි දෙකයි අතර තියෙන වෙනස තමයි අපි මෙතන නිදාගෙන ඉන්නේ අවදියෙන්. අර නින්දේදී අවදියක් නැහැ. ඇත්තටම නිදේ. ඒ වෙනස තමයි තියෙන්නේ. ඒ කියන්නේ භාවනා කරනකොට එන නින්ද සිහියෙන් තියෙන එක. අපි ඇත්තටම නිදා ගන්නකොට පුතා අපිට සිහියක් නැහැ නිදාගත්තන් පස්සේ. පටල ගත්තාම මෙතනත් භාවනාවේදී නින්ද යනවා. නැගිටින්න කිව්වම තට්ටුවක් දානවා කවුරු හරි. ඒක භෞතික නින්ද බවටපත් වෙලා තියෙනවා. වෙනස්. එක්තරා නින්දේ තත්වයක් හේවත් මේ මනසේ ෆ්‍රීකවන්සි කුසත් තත්ත්වයටපත් වීම තමයි අපි කරන්නේ. ඒ තත්ත්වයටපත් වෙනකොට අපි සැහැල්ලු වෙනවා, සංසුන් වෙනවා, අර මං කිව්ව ලක්ෂණ ටික එනවනේ. ඒ එනකොට අපි හුඟක් නිහඬ වෙනවා, නිස්සල වෙනවා නේද? හුඟක් නිහඬ නිච්චල තැනක පුතා S2 පියාගත්තොත් මොකෝ වෙන්නේ? සංසුන් වෙනකොට. නින්ද යනවා. නේද? සංසුන් වෙනවා නින්ද යනවා. මෙතනත් ඒකයි. මේක භාවනාව නින්දෙන් වෙනස් වෙන්නේ එතනයි. නැත්තම් දෙකේම තියෙන භෞතික ස්වરૂප නොඑක් ස්වરૂප හුඟ සමානයි. නිදා ගැනීමත් භාවනාවක්. හැබැයි එවැනි සිතක් තියෙන කෙනෙක්ට නැත්තම් ඒක නිකම්ම නින්දක් විතරයි. නින්දක් නිදාගෙන නැගිට්ටන් පස්සේ අපිට එන තත්ත්වය කොහොමද පුතා? ප්‍රාණවත් ගතියක් ආයෙ දැනෙනවනේ. සහැල්ලු ගතියක්, රිස්ට් එකක් හම්බුණා වගේ දැනෙනව නේද? එතකොට හරියාකාරව නින්ද ලැබුණා නම් මානසික ක්‍රියාකාරීත්වය අඩු වුණා නම් විවේකයි. ඒ වගේ තමයි භාවනාවේදී සාමාන්‍යයෙන් කියනවා පැය 5ක හෝ 6ක නින්දක් මිනිත්තු 20කදී ලැබෙනවා කියලා.
සංසුන් තත්ත්වයට කලබලෙන් තොර වෙනවා. මොකද මේ මනස හොගාල වැඩ කරන එකක් නේ. හරි වේගෙන් කලබලෙන් භීතියෙන් එතකොට දුකෙන් පිරලා වැඩ කරනවා. අපි මේ හදන්නේ එකෙන් ගලව ගැනීමේ උපක්‍රමය. මේ විශ්වයේ රිද්මයට අපි සම්පාත කරාම අර ඊට ඔබෙන් තියෙන නරක භාවයන් මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ නැහැ. වදින්නේ නැහැ. ඒ රිද්මේ නැතු අපි සාමාන්‍ය භෞතික ලෝකයේ රිද්මයටපත් වුණොත් එහි තියෙන සියලුම ජරා දේවල් අපිට ආකර්ෂණය වෙනවා. විශ්වයේ රිද්මයට ගියන් පස්සේ ඒක ඊටාම සියුම් රිද්මයක් නිසා මේ තියෙන භාවමය තත්වයන් එතෙන්ට වදින්නේ නැහැ. ඒක තමයි වටිනා දේ. පිරිසිදු වෙනවා. ඒක හරියට කිව්වොත් පුතා ෆෑන් එකේ නොඑක් දේවල් ඇවිල්ලා දුවිලි ඇද තියෙනවා කියලා අපි කියමු. මේක වේගය හිමින් දැම්මොත් අර එහෙම තියෙනවා. එක්තරා වේගයක් අධිසංඛ්‍යාතයට ඒවත් ඉත්තා දැඩි වේගයකටපත් වුණොත් අරව තියනවද? තියෙන්නේ නැහැ. මෙතනත් අපි උස්සස් ෆ්‍රීකවන්සි එකට ගියාම තියෙන වටිනාකම තමයි ඒ ভাইබ්‍රේෂන් එකට මෙතන තියෙන දේවල් තියෙන්න බෑ. ගැලිලි ඉවත් වෙලා යනවා. ඒක තමයි මේකේ උපක්‍රමය. හැබැයි පුතා භාවිතා බහුලී කතා. හොඳේ. දවසින් අමාරුයි. සිත දියුණු කරපු කෙනෙකුට දවසකින් දෙකකින් පුළුවන් වුණාට අපි පෘථග්ජනයිනේ. අපි කාලයක් අභ්‍යාස කරන්න ඕනේ. එතකොට තමයි හිත ඒකට හුරු වෙන්නේ. දැන් අර උනේ අස්සෙක් මෙච්චල් කරන්න ගියා වගේක් නේ. ඌ කැමති නැහැ. සිත කැමතිද? දැන් ඔයා කිව්වට ඔයාගේ සිත කැමතිද? ඒක තන ඉන්න මෙයා ගන්න බෑ. ඔයා හුරු වෙලා තියෙන දේ නේ එයා කරන්නේ. එයා දැන් ඔයත් එක්ක අවුල්. ඒක දැනගත්ත යුතුයි. ඔයාට එක එක රූප පෙන්වනවා, චිත්‍රපටි පෙන්වනවා, තව කාලෙක තව ඒවා පෙන්නයි. නොඑක් ජරමර කරනවා ඔයාව ගලවගෙන එයාගේ ලෝකෙට ගෙනියන්න. නමුත් අපි හදන්නේ එයාව අරගෙන මෙහෙට එන්නයි. එතනදී අපි හැමතිස්සෙම එයා අපිව අදින හැම වෙලාවෙකම අපි දැනුවත් වුණොත් අපි එයාව අරගෙන මෙතෙන්ට එනවා. ඒ හන්දයි කියන්නේ ඒක අවබෝධ වෙච්ච ගමන් නැවත භාවනා අරමුණට එන්න කියලා. පැහැදිලි නේ? ඔබට යම් සිතේ සැනසිලිදායක බවක් එහෙම දැනුණාද? සංසුන් බවක් දැනුණා. ඔව් හොඳයි. ඒ සංසුන් බව තුළ අර හුස්ම ගන්නේ හෝ ප්‍රාශ්වාස කරන්නේ නැති අවස්ථාව කුම්භකයේදී ඔබ ඉන්නේ වර්තමාන මොහොතේ. හුස්ම ගත්ත අතීතේ. ප්‍රාශ්වාස කරන්න බලාපොරොත්තු වෙනකොට ඒක අනාගතේ, ප්‍රාශ්වාස කරන් පස්සේ ඒකත් අතීතේ. මේ දෙකම නැති තැන ඒ දෙකම නැහැ. හුස්ම ගන්නෙත් නැහැ, ප්‍රාශ්වාස කරන්නෙත් නැහැ. වර්තමාන මේ මොහොතේ පවතිනවා. අතීතයේ අනාගතයේ තීන්දුව වෙන්නේ හුස්ම ගැනීම සහ ප්‍රාශ්වාසය මත, ආශ්වාස ප්‍රාශ්වාසය මතයි. මේක නතරුණාන් පස්සේ ඔබ ළඟා කරගත් ජීව ප්‍රාණ ශක්තිය අර පාලම නොකැඩී පවතිනවා. එතකොට මේ සම්ප්‍රේෂණය කොච්චරද ඕනේ? ඒ තාක් ඔබට ඒක පවත්වාගෙන යන්න පුළුවන්. කාලයක් ගියන් පස්සේ ඔබට ඒක දැනෙන්නේ නැහැ. ඒ විදිහටම ඉන්නවා. ඒක සමාධි තත්ත්වය. ඔබට සාමාන්‍ය ජීවිතයේදීත් ඕක කරගන්න පුළුවන් වෙනවා. කලබලෙන් තොර වෙනවා කියන්නේ ඒකනේ. කලබලෙන් තොර වෙනවා. කලබලය කියන්නේ හයියෙන් හයිය හුස්ම ගන්නවනේ. ඉක්මනට වේගෙන් මේ අනිත් පැත්ත අඩු කරගෙන යනවා. එතකොට ඒ සංසුන් ස්වභාවය ඔබට ඇති වෙනවා. හොඳයි.